හෙලෝ ගයිස් අද විඩිකින් කතා කරන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන්ම ඒ ඉමේජ් ජෙනරේට් කරලා මේ ඉමේජ් ෆෙල් කරලා ඩොලර්වලින් ඒන් කරන්න පුළුවන් ගොඩක් වටින ෆයිට් එකක් සම්බන්ධ. ඉතින් මේක ගොඩක් කලාට ලෝක ගොඩක් දෙනෙක් පිළිගත්ත ලෝක ගොඩක් දෙනෙක් මේ විදිහට යූස් කරන ගොඩක් හොඳ ෆයිට් එකක්. ඉතින් ෆයිට් එක තමයි ෂට් ඔෆ් ටොක්. ඉතින් මේ ෂට් ඔෆ් ටොක් ෆයිට් එකෙන් ඒ ඉමේජ් අපිට ක්‍රියේට් කරන්න හැකියාවක් තියෙනවා. නමුත් ගොඩක් දෙනෙක් හිතනවා අපි හදන ඕනම ඒ ඉමේජ්ජක් මේකෙන් ෆෙල් කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම එහෙම කරන්න බෑ. මේ ෂට් ඔෆ් ටොක් එකකින් AI ටූල් එකක් තියෙනවා. ඉතින් ඒ ටූල් එක යස් කරලා අපිට ඉමේ ජනරේට් කරන්න පුළන් එතකොට අපිට ෆාර්තකව මේ ඒ ඉමේජ් ෆෙල් කරලා ඩොලර් වලින් ඉන්කම්මයක් ලබාගන්න පුළන්. ඉතින් මේ මෙතෙඩ් ගිස් කල මේ විදිහට ලෝකේ ගොඩක් දෙනෙක් කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විෂුවලයිසේෂන් earn කරනවා. ඉතින් ඔයාලට මේ ෆයිට් එකට එන්න අවශ්‍ය ලින්ක් එක මම දාලා තියෙනවා මගේ Telegram channel එකේ. ඉතින් Telegram channel එකේ ලින්ක් එකට ඔයාලට එන්න පුළුවන්. channel about එකේ මම තමයි පහල දාලා තියෙනවා description එකේ. එතන ඔයාලට Telegram channel එකෙන් මේකට අවශ්‍ය ලින්ක් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ක්‍රියේට් සබ්මිට් ගෙට් පේට් මෙන්න මේ වගේ අපිට බලාගන්න පුළුවන් වෙනවා මේ ෂට් ඔෆ් ටොක් එකේ. ඉතින් ෂට් ඔෆ් ටොක් එකෙන් ගොඩක් වෙලාවට මීට කලින් නම් ෂට් ඔෆ් ටොක් එකේ තවත් ගොඩක් ෆයිට් තියෙනවා ඉමේජ් අපිට විකුණලා earn කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් ෆයිට්ස් වල මීට කලින් ඒ ඉමේජ් වලට පේමන්ට් කරන්න ඒ කියන්නේ මුදල් ගෙවුවේ නැහැ. නමුත් දැන් අපිට මේ ෂට් ඔෆ් ටොක් එකෙන්ම AI ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලා කැමති ඕනම කැටගරි එකකින් ඔයාලට ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන්. මේ ඉමේජ් ෆාර්තකෝ ෆෙල් කරලා ඔයාට එතනින් ඩොලර් හොයන්න හැකියාව තියෙනවා. ඉතින් මේකට account එකක් හදාගන්න පුළුවන්. මෙන්න මෙතන get started කියන option එක click කරන්න. ඊට තමයි පොඩි step එකකින් ඔයාට account එක set up කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් account එක set up කරන්නේ කොහොමද කියලා ලොකුවට සඳහන් කරන්න දෙයක් නැහැ. ඔයාගේ full name එක දාන්න. ඉතින් මේ වගේ details දෙද්දි හරියටම ඔයාගේ ගාව තියෙන valid document එක කියන්නේ driving license එකේ ඔයාගේ ID එකේ passport එකේ මේ වගේ valid document එක තියෙන විදිහට හරියටම මේ details add කරන්න. ඒ වගේම display name එකට ඔයාට දෙන්න පුළුවන් වෙනවා brand name එකක් වගේ. ඊට පස්සේ වගේ ඊමේල් එක වගේ පාස්වර්ඩ් එක දාලා මේ ෆයිට් එක ටර්ම්ස් ඇන්ඩ් ෆේස් වලට ඒ වගේම ප්‍රයිවසි පොලිසිස් ඔයා ඇක්සෙප්ට් කරලා මේ ටික් මාක් එක ඔන් කරලා get started බටන් එක ක්ලික් කරලා ඔයාට තමත් පහසුවෙන්ම account එක set up කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් account එක හදාගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලාගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාගේ payment details ඒ කියන්නේ මේකෙන් ඔයා මුදල් උපයවට පස්සේ මේ මුදල් අපිට withdraw කරන්න අවශ්‍යනේ. ඉතින් මේ මුදල් ලබා ගන්නේ කොහොමද? මේ වගේ details අපිට තවත් add කරන්න පුළුවන්. ඉතින් මේ වෙද්දි මගේ account එකේ ඩොලර් එකක් තියෙනවා. ඉතින් ඉමේජ් දෙකක් තමයි ෆෙල් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ අපිට ඉමේජ් මේකට සබ්මිට් කරලා earn කරන්න පුළුවන්. ඉතින් මම කිව්වාට මේක AI ඉමේජ් සම්බන්ධවනේ. ඉතින් මේ ෆයිට් එකේ AI ඉමේජ් වලින් විතරක් නෙවෙයි. ඔයාගේ ෆෝන් එකෙන් කැප්චර් කරන quality videos ඒ වගේම quality image මේ ඕනම දෙයක් ඔයාට මේ ෆයිට් වල ෆෙල් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි AI ඉමේජ් සම්බන්ධව කතා කරපු නිසා දැන් අපි බලමු කොහොමද මේකෙන් AI ඉමේජ් ජෙනරේට් කරන්න කියලා. මේක ටිකක් පහළට ආවට පස්සේ ඔයාට මෙතන ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක බලා ගන්න පුළුවන්. මේකේ ඔයාට මෙන්න මෙතන ඉමේජ් පෝර්ට්ෆෝලියෝ කියලා තියෙනවා. මේක උඩ ටච් කරගන්න. මේක උඩ ටච් කරාම ඔයාගේ ප්‍රොෆයිල් එක මෙන්න මේ වගේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ වම් පැත්තේ උඩ ලයින්ස් තුනක් ඔයාට බලා ගන්න පුළුවන්. මේක උඩ ඔයා ටච් එකක් දෙන්න. ඊට පස්සේ මේක ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ අපිට ෆෙල් කරන්න පුළුවන් මොනවද කියලා. මේකේ පහළින්ම ඔයාට AI tools කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ AI image generator ඒ වගේම AI video generator කියලා ඔයාට option දෙකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයා කැමති option එක ඔයාට select කරන්න පුළුවන්. ඉතින් මම මෙතන AI image generator කියන option එක click කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එක බලා ගන්න පුළුවන් එයි. ඉතින් මෙතන ඔයාට බලා ගන්න පුළුවන් මෙතන describe කරන්න කියලා තැනක් තියෙනවා. ඉතින් මෙතන තමයි ඔයාගේ image එක generate කරන්න අවශ්‍ය prompt එක දෙන්නේ. ඉතින් මෙතෙන්ට තමයි prompt එක දෙන්නේ. ඉතින් මම image එකක් generate කරලා පෙන්නන්නම්. මේකේ image කොහොමද generate වෙන්නේ කියලා. රයිට්. ඉතින් මම මෙතෙන්ට මම හදාගත්ත ප්‍රොම්ප්ට් එක මෙන්න මේ විදිහට පේස්ට් කරගන්නවා. රයිට්. ඉතින් මේ විදිහට මෙතෙන්ට ප්‍රොම්ප්ට් එක දාලා ඔයාට මෙතනින් පහළට යන්න ඕනේ. ඉතින් මෙතන ඔයාට පහළ ඉමේජ් එකේ සයිස් එක මෙතනින් හදාගන්න පුළුවන් වෙනවා. මෙතන 1:1 ඒ වගේම 3:4 මෙන්න මේ වගේ ඔයාට ඉමේජ් එක මොන රේෂියෝ එකකින්ද ඔයාට අවශ්‍ය කියලා මෙතනින් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඉමේජ් එකේ ස්ටයිල් එක ඔයාට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ප්‍රොම්ප්ට් එකට අදාළ ගැලපෙන ඉමේජ් ස්ටයිල් එකක් ඔයා මෙතනින් සිලෙක්ට් කරන්න. ඉතින් එහෙම සිලෙක්ට් කරේ නැත්නම් මේක මේ ප්‍රොම්ප්ට් එකට අදාළ වෙන විදිහේ ඔටෝ සිලෙක්ට් වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන AI මොඩ් එක. මෙතන AI මොඩල්ස් විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන ඔයාට කැමති ඔයා කැමති මොඩල් එකක් තියෙනවා නම් ඔයාට මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකත් ඔටෝමැටික් ඔප්ෂන් එක ඔයාට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. එතකොට ප්‍රොම්ප්ට් එකට ගැලපෙන විදිහේ ඉමේජ් එකක් ඔයාට එතනින් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ ටික ඔයා සිලෙක්ට් කරලා ජෙනරේට් කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් මෙතනත් ඔයාට සමහර විට ලොගින් වෙන්න වෙයි. ඉතින් එහෙම වුණොත් එහෙම ඔයාගේ කලින් account එකේ වගේ ඔයාට ලොග් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පහළ Google ඔප්ෂන් එක තියෙනවා. ඉතින් Google account එකකින් උනත් ඔයාට මෙතනින් ලොග් වෙන්න පුළුවන්.
රයිට් ඉතින් අපි කලින් ෆටප් කරගත් ෆටින්ස් ටික තමයි මෙතන වෙන්නන්නේ. ඔයාලට මොනවද චේන්ජ් කරගන්න අවශ්‍ය නම් ඔයාලට මෙතනින් චේන්ජ් කරගෙන යට ජෙනරේට් බටන් එක තියෙනවා. මෙතනින් ජෙනරේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පහසුවෙන්ම මෙතන ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතනින් පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ ප්ලෑන් එකක් අන්ලොක් කරන්න වෙනවා. ඒ කියන්නේ මෙතන monthly $16ක් ගෙවලා අපිට මේ AI tool එකේ මේ ප්ලෑන් එක buy කරන්න වෙනවා. ඉතින් ඒ කියන්නේ මේ AI tool එක ඔයාලට හැමදාම free use කරන්න බෑ. මේ ප්ලෑන් එකට යන්න වෙනවා කියලා තමයි පෙන්නන්නේ. කොහොමදත් මම මේ කලින් ජෙනරේට් කරගත්ත ඉමේජ් ටික මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා ෆර්මනින් මේ Shutterstock වගේ සයිට් වල බෑග්‍රවුන්ඩ් එකට සමන යස් කරන ක්‍රියේටර්ස්ලා බෑග්‍රවුන්ඩ් එක යස් කරන ඉමේජ් ෆිල් වෙන වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඉමේජ් ඔයාලට try කරන්න පුළුවන්. ඉතින් මම ඒ prompt එකට prompt දීලා මෙතන ජෙනරේට් කරගත්ත ඉමේජ් ටිකක් තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා ටිකක් රිසර්ච් කරලා බලන්න මොන වගේ ඉමේජ්ද මේ Shutterstock එකෙන් ඉක්මනින්ම ෆිල් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට ඇනලයිස් කරලා ඔයාලට එක කැටගරි එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට $19ක් monthly ඒ කියන්නේ ඒක අවුරුද්දටම ගන්න ඕන ඔයාලට $16 ගානේ මේ plan එක buy කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ Shutterstock තවත් ගොඩක් ෆයිට් තියෙනවනේ. මෙන්න මේ වගේ ෆයිට් වලට ඉමේජ් කැමරා ඒ වගේ ෆෝන් මොබයිල් ෆෝන් මෙන්න මේ වගේ වලින් කැප්චර් කරලා දාලා මේ වෙද්දි ඒ කියන්නේ මීට කලින් විශාල ප්‍රමාණයක් ලංකාවේ ක්‍රියේටර්ස්ලා ඉන්නවා. ඒ වගේ ලොකු ඩොලර් ප්‍රමාණයක් හොයාගත්ත ගොඩක් අය ඉන්නවා. ඒ වගේම දැන් මේ AI වලින් ඔයාලට try කරන්න පුළුවන් වෙනවා. ඉතින් AI එකෙන් ඔයාලට මොබයිල් ෆෝන් ඒ වගේ කියන්නේ මේ වගේ device මොකුත් නැතුව AI වලින් විතරක් ඔයාලට මේක try කරන්න පුළුවන්. AI image generate කරලා ඉතින් ඒ නිසා තමයි මේකේ මේ plan එකක් කියන්නේ. ඉතින් $16ක්. ඉතින් ඔයාලට try කරන්න පුළුවන්. ඉතින් ඔයාලට අර free දෙන එකෙමුත් image generate කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට image කීපයක් හරි generate කරගෙන ඔයාලට පුළුවන් ඒවා download කරගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට ඒවා regenerate කරන්න පුළුවන්, edit කරගන්න පුළුවන්. මේ වගේ ඔයාලට කැමති විදිහට ඒ image ටික මෙතනින් download කරගෙන ඔයාලට Shutterstock එකට upload කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් Shutterstock එකට අප්ලෝඩ් කරන්න කොහොමද කියලා අපි බැලුවොත් මෙන්න මෙතන ඔයාලට පේනවා ප්ලස් අයිකන් එකක් තියෙනවා. ඉතින් මේක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන අප්ලෝඩ් එෆර්ට් කියන ඔප්ෂන් එකෙන් ඔයාලට ඉමේජ් මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි පොඩි ස්ටෙප් ටිකකින් ඔයාලට ඉමේජ් අප්ලෝඩ් කරලා අර ෆ්‍රී දෙන ටයිම් එකේ කියන්නේ ෆ්‍රී දෙන ක්‍රෙඩිට්ස් වලින් ඔයාලට ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට ඒවා අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාගේ ෆෝන් එකකින් උනත් මේ විදිහට තමයි හොඳ ක්වොලිටි ඉමේජ් ලබා ගන්න පුළුවන්. අන්න ඒ වගේ හොඳ ලයිටින්ග්ස් යූස් කරලා හොඳ ඩීටේල්ස් තියෙන ඉමේජ් ඔයාලට ගන්න පුළුවන්. ඔයා ඉන්න තැන්වල යන තැන යන තැන්වල ඕනම තැනකින් ඔයා කැමතිදී ඕනම ඉමේජ් එකක් අරගෙන ඒවත් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට මේක පැසිව් ඉන්කම් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉමේජ් මේකට 1000 2000 වගේ විශාල ප්‍රමාණයක් අප්ලෝඩ් කරාට පස්සේ ඒ කියන්නේ ක්වොලිටි ඉමේජ් වෙන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් මේකෙන් රිජෙක්ට් වෙනවා. ඉතින් ඒ නිසා හොඳ ක්වොලිටි ඉමේජ් දාන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාට වෙන මොකුත් නොකරත් මේකෙන් ඉමේජ් ටික ෆෙල් වෙන තාක්කල් ඔයාට ඩොලර් වලින් ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක පැසිව් ඉන්කම් එකක් විදිහට ඔයාට යූස් කරන්න හැකියාව තියෙනවා. රයිට්. ඉතින් අද එපිසෝඩ් එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා කියන්නේ YouTube එකට, TikTok එකට, එහෙම නැත්නම් Facebook එකට ඕනම මේ වගේ වීඩියෝ ප්ලැට්ෆෝම් එකකට කන්ටෙන්ට්ස් හදනවා විතරක් නෙවෙයි මේ වගේ ෆොටෝග්‍රැෆර්ස්ලාටත් හොඳින් earn කරන්න පුළුවන් හොඳ ප්ලැට්ෆෝම් මේ විදි ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට try කරන්න පුළුවන් මේ Shutterstock එක වගේම තවත් ගොඩක් ෆයිට් තියෙනවා. Adobe Stock එක තියෙනවා. ඒ වගේම Fetch එක තියෙනවා. Freepik මේ වගේ ගොඩක් ෆයිට් තියෙනවා. ඉතින් මේ වගේ accounts හදලා කොහොමද ඒ වගේ earn කරන්න කියලා ඉස්සරහට කතා කරමු. ඒ වගේම මේ වගේ content create කරලා ඒ වගේම මේ වගේ mobile phone වලින් එහෙම නැත්නම් AI use කරලා contents ඒ වගේම image generate කරලා ඔයා forex trading එහෙම නැත්නම් crypto trading මෙන්න මේ හරහත් ඩොලර් රුපියල් කැමති කෙනෙක් නම් ඔයා මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ විශ්වාසවන්ත broker කෙනෙක් exchange එකේ account එකක් අලුත්ම update එකකට අනුව හදා ගන්න අවශ්‍යයි. ඉතින් ඒ දේ කරන්නේ කොහොමද කියලා මම මේ විදි මගේ playlist වල forex playlist වල වගේම crypto සම්බන්ධ playlist හදලා තියෙනවා. ඉතින් ඒ වගේ ලංකාවට විශ්වාසවන්ත brokers ලගේ exchange වල accounts හදන විදිය මම පෙන්නලා දීලා තිනවා. ඔයාලා මේ videos ටික බලලා සාර්ථකව අලුත්ම update එකකට account setup කරගන්න. අලුත්ම update එකට අනුව account setup කරගෙන trade කරලා එතනින් income එකක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් සම්බන්ධවම මම videos දාලා තිනවා. ඔයාලට මේ videos ටික බලන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් වටින videos ඉස්සරහට channel එකේ upload වෙනවා. ඉතින් ඒ නිසා දැන් මම channel එක subscribe කරන්න. අද video එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම මේ video එකට like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අදහස් comment කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තවත් කෙනෙක්ට දකින්න share කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් මේ වගේම තවත් ගොඩක් වටින video එකකින් හම්බෙමු. good luck.